ආයුබෝවන් ඔගොල්ලෝ හැමෝම මගේ තාක්ෂණ වේදික සඳහා විද්‍යාව පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. මේ අපේ ප්‍රත්‍යක්ෂතා පාඩම් මාලාවේ 3 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරනවා හුක් නියමය සහ ඒ හුක් නියමය භාවිත කරලා ගැටළු විසඳන ආකාරය පිළිබඳව. හරි. එහෙමනම් මුලින්ම අපි බලමු මොකක්ද මේ හුක් නියමය කියන්නේ කියලා. ඔබට මතක ඇති අපි ඊට පෙර වීඩියෝ එකේදී කතා කරා ආතන්‍ය ප්‍රත්‍යාබලය සහ වික්‍රියාව අතර ප්‍රස්තාවය. වික්‍රියාව වෙනස් වෙනකොට ආතන්‍ය ප්‍රත්‍යාබලය වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි කතා කරා. ඔබට ඔබ මේ වීඩියෝ නරඹුවේ නැත්නම් ඔබට පුළුවන් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඒකේ link එක. ඒ link එක හරහා මේ වීඩියෝ එකට ගිහිල්ලා ඔබට පුළුවන් ඒක බලන්න. ඒ කියන්නේ අපේ පළවෙනි වීඩියෝ සහ දෙවෙනි වීඩියෝ නරඹන්න. ඒක නරඹලා මේ වීඩියෝ බලුවොත් තමයි ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා මම හිතන්නේ. හරි. එහෙමනම් ඔබට මතක ඇති අපි ඒකෙදි කතා කරා වික්‍රියාව සහ ආතන්න ප්‍රත්‍යාබලය අතර ප්‍රස්තාරය. එතකොට මේ ප්‍රස්තාරය අපි කොටස් වලට කඩලා ඒකේ විවිධ කොටස් අපි වෙන වෙනම හැදෑරුවා. ඔබට මතක ඇති අපි මෙන්න මේ කොටස. මෙන්න මේ සරල රේඛීය කොටස හැඳින්වුවා සමානුපාතික සීමාව කියලා. මෙන්න මේ A කියන ලක්ෂ්‍ය අපි හැඳින්වුවා සමානුපාතික සීමාව කියලා. එතකොට මේ සමානුපාතික ලක්ෂණ කියන මෙන්න මේ කොටස ඉවර වෙන මේ කෙලවර අපි හැඳින්වුවා සමානුපාතික සීමාව කියලා. එතකොට මේ නියමය එයා කියලා මේ අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව සඳහා. ඒ කියන්නේ නියමයේ වළංගු වෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව සඳහා පමණයි. හරි. එහෙනම් බලමු දැන් අපි මොකක්ද මේ නියමයෙන් කියවෙන්නේ කියලා. මේකෙන් කියවෙන්නේ මෙහෙම දෙයක්. සමානුපාතික සීමාව තුළදී. ඒ කියන්නේ මෙන්න මේ සීමාව තුළදී. සමානුපාතික සීමාව තුළදී ප්‍රත්‍යස්ථ තන්තුවක ඇතිවන විතතිය එම විතතිය ඇති කිරීම සඳහා හේතු වන බලයට අනුලෝමව සමානුපාතික වේ කියන එක තමයි මෙන්න මේ හුක් නියමයෙන් කියවෙන්නේ. සමානුපාතික සීමාව තුළදී තන්තුවක ඇතිවන විතතිය සමානුපාතික සීමාව තුළදී ප්‍රත්‍යස්ථ තන්තුවක ඇතිවන විතතිය ඒ ඇති කරනු ලබන්නා වූ ආතතියට අනුලෝමව සමානුපාතික වේ. ආතති බලයට අනුලෝමව සමානුපාතික වේ. මේක තමයි හුක් කිව්වේ. එතකොට දැන් මෙයා මේ කියපු එකට අනුව බැලුවම අපි ගත්තොත් එහෙම ආතති බලය F කියලා මේ ඇති කරන ලබන බලය F කියලා ගත්තොත් ඒ තන්තුවේ ඇති වෙන විතතිය E කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් F සමානුපාතිකයි E කියලා. හැබැයි මේ F ඊට සමානුපාතික වෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව තුළදී විතරයි. ඒක හොඳටම අපිට තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ හුක් නියමයේ වළංගු වෙන්නේ මෙන්න මේ සමානුපාතික සීමාව තුළදී පමණයි. හරි. දැන් මම හිතනවා ඔබට අවබෝධයක් වෙන්න ඇති මේ හුක් නියමයෙන් කියවෙන්නේ මොකක්ද කියලා. දැන් ඊළඟට අපි බලමු මොකක්ද මේ යම් මාපාංකය කියන්නේ කියලා. අපි දැන් බලමු මොකක්ද මේ යම් මාපාංකය කියන්නේ කියලා. මේ යම් මාපාංකයේ අර්ථ දක්වලා තියෙන්නේ අර කලින් වගේ වික්‍රියාව සහ ආතන්‍ය ප්‍රත්‍යාබලය අතර ඇති ප්‍රස්තාරයේ සමානුපාතික සීමාව සඳහා. එතකොට මේ යම් මාපාංකයෙන් කියවෙන්නේ මෙහෙම දෙයක්. සමානුපාතික සීමාව තුළ තන්තුවක් හෝ කම්බියක් මත යෙදෙන ආතන්‍ය ප්‍රත්‍යාබලය ආතන්‍ය වික්‍රියාවට දරන අනුපාතය එය සෑදී ඇති ද්‍රව්‍යයේ යම් මාපාංකය ලෙස හැඳින්වේ. එහෙමයි යම් මාපාංකය අර්ථ දක්වන්නේ. එතකොට මේ යම් මාපාංකය අර්ථ දක්වලා තියෙන්නේ අර ප්‍රස්තාරය. ඒ කියන්නේ වික්‍රියාව සහ ආතන්‍ය ප්‍රත්‍යාබලය අතර ඇති ප්‍රස්තාරයේ සමානුපාතික සීමාව සඳහා. ඒ සමානුපාතික සීමාව තුල තමයි මේක අර්ථ දක්වලා තියෙන්නේ. හරි. අපි එහෙනම් බලමු. ඒතර මේ යම් මාපාංකය කියලා කියන්නේ එහෙනම් මොකක්ද? ආතන්‍ය ප්‍රත්‍යාබලය බෙදීම, ආතන්‍ය වික්‍රියාව. ආතන්‍ය ප්‍රත්‍යාබලය, ආතන්‍ය වික්‍රියාව බෙදුවම අපිට යම් මාපාංකය ලැබෙනවා. එහෙනම් අපි දන්නවා ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා කියන්නේ F බෙදීම A. F කියන්නේ තන්තුව මත ක්‍රියාත්මක වෙන ආතති බලය. A කියන්නේ යාගේ හරස් කඩ වර්ග බලය. එතකොට F බෙදීම A ගෙන් අපිට ලැබෙනවා ආතන්‍ය ප්‍රත්‍යාබලය. ඊළඟට ආතන්‍ය වික්‍රියාව කියලා කියන්නේ එයාගේ විතතිය බෙදීම එයාගේ ආරම්භක දිග. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ලියන්න. අපි දන්නවා යම් මාපාංකය කියන එකට අපි භෞතික විද්‍යාවේදී පාවිච්චි කරන සංකේතය තමයි මේ y කියලා කියන්නේ. y කියන සංකේතය තමයි අපි යම් මාපාංකය නිරූපණය කරන්න භෞතික විද්‍යාවේදී යොදා ගන්න සංකේතය. ඒ නිසා මම යම් මාපාංකය සඳහා y දානවා. ආතන්‍ය ප්‍රත්‍යාබලය සඳහා දානවා f බෙදීමේ ආතන්‍ය වික්‍රියාව සඳහා දානවා e බෙදීම l. එහෙනම් අපිට පුළුවන් මේ e බෙදීම l උඩට අරගෙන යන්න. එතකොට උඩට මාරු වෙනවා e යටට එනවා l උඩට එනවා. එතකොට එනවා අපිට f බෙදීම
ඊයට A කියලා. ඕක ඔබට අපහැදිලි නම් කොහොමද මේක ආවේ කියලා මම නිකන් මේ පැත්තෙන් පෙන්නන්නම් හදලා. දැන් අපි පුළුවන් දැන් මම මේ වගේ බෙදීමක් දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මම මේක දාන්නම් මෙහෙම ආකරණේ ප්‍රත්‍යාබලය. ඒ කියන්නේ F බෙදීම A. එයාව බෙදන්න ඕන ආකරණේ වික්‍රියාව. මම මෙහෙම නිකන් මේ වගේ බෙදීමක් දාලා දාන්නම්. එතකොට ඔබට පැහැදිලි මේක කොහොමද ආවේ කියලා. ඒ නිසා සාමාන්‍ය බෙදීමක් මම මෙහෙම දානවා. දාලා මෙතන ලියනවා ආකරණ වික්‍රියාව. E බෙදීම L. ඔබ දන්නවා මේ තියෙන භාග දෙකක්නේ. භාග දෙකක් බෙදනකොට අපි මොකද කරන්නේ? භාග දෙකක් බෙදනකොට මේ බෙදීමේ ලකුණ වෙනකොට වැඩි කිරීම ලකුණ දාලා මේ දෙවෙනියට තියෙන භාග සංඛ්‍යාව උඩට මාරු කරනවා. ඒතර මේ උඩට දානවා E යටට දානවා. දැන් එහෙම සුළු කරපුවම අපිට එනවා මොකක්ද එන්නේ? FL යට E A කියලා. එහෙනම් ඔන්නම තමයි මේ ප්‍රකාශනය අරගෙන තියෙන්නේ. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නදී එකපාරට මේක දැන් මම මෙතනදී කියද්දි අපහැදිලි වුණා නම් කොහොමද මේක ආවේ කියලා දැන් ඔබට තේරෙනවා කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඒක ඇත්තටම මම මේ කොටස මෙහෙම කියලා දුන්නේ සමහර අයට අපේ තාක්ෂණ විද්‍යාව හදාගන්න සමහර දරුවෝ ඉන්නවා. ගණිතය පැත්තේ මේ වගේ සුළු කිරීම සම්බන්ධ ගැටලු තියෙන. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාට මම හිතන්නේ මේ විදිහට කියලා දුන්නම මේක පැහැදිලි වෙන්නේ නැති කොහොමද y සමාන FL යට FL බෙදීම E යට A කියන ප්‍රකාශනය කොහොමද ආවේ කියලා. හරි. මම හිතනවා දැන් ඔබට අදහසක් එන්නේ නැති මොකක්ද යම් මාපාංකය කියන්නේ කියලා. හරි. එහෙමනම් දැන් මේ යම් මාපාංකය සම්බන්ධ තියෙන විසඳපො. ඇත්තට මේ ගැටලු විසඳන්නේ ඔබට මේ තියරි අවබෝධ කරලා දීම සඳහා පමණයි. ඊට පස්සේ අපි වෙනම මේ වීඩියෝ පාඨමාලාව අවසානයේ අවසන් වීඩියෝ එකේදී අපි විභාග මට්ටමේ හොඳ ගැටලු හොඳ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. ඇත්තටම මේ දැන් ඔබත් සමග මම විසඳන ගැටලු විසඳන්නේ ඔබට මේ තියරිය කොහොමද ගැටලුවකට යොදාගන්නේ කියන එක පිළිබඳව අවබෝධය ලබා දීම සඳහා. දැන් අපි බලමු අපේ පළවෙනි ගැටලුව. මේකේ තියෙන්නේ මෙහෙමයි. බාල්කයක එල්වා ඇති වාහනේ කම්බියක ස්වභාවික දිග මීටර් 4ක් වේ. බාල්කයක එල්වා ඇති කම්බියක ස්වභාවික දිග මීටර් 4ක් වේ. එහි හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර් 2කි. එහි හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර් 2කි. පහළ කෙළවරින් කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් එල්ලූ විට කම්බියේ දිග මිලිමීටර් 10කින් වැඩි විය. පහළ කෙළවරින් කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක් එල්ලූ විට කම්බියේ දිග මිලිමීටර් 10කින් වැඩි විය. අපිට හොයන්න කියලා තියෙනවා වික්‍රියාව ආතන්න වික්‍රියාව ආතන්න ප්‍රත්‍යාබලය සහ මේ කම්බිය සාදලා තියෙන ද්‍රව්‍යයේ යම් මාපාංකය. ඔන්න ඔය ටික තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. හරි. අපි එහෙනම් මුලින්ම මේ කියලා තියෙන දේවල් ටික පොඩි රූප සටහනක වගේ සටහන් කරගමු. එතකොට අපිට මේ ගාන හදන්න ලේසි. එතකොට අපිට මේ ගාන හදන්න ලේසි. මේ කියලා තියෙන දේවල් ටික අපි සටහන් කරගමු. දැන් මේකේ කියලා තියෙනවා කම්බියක් තියෙනවා. එයාගේ ස්වභාවික දිග කියලා තියෙන්නේ. එයාගේ ආරම්භක දිග. කම්බියක් තියනවලු මේ වගේ. එහෙම. හරි. කම්බියක් තියෙනවා. මෙයා මෙහෙම ආධාරකයක ඉල්ලලා තියෙන්නේ. මෙයාගේ ස්වභාවික දිග කියලා තියෙනවා මීටර 4යි කියලා. කියන්නේ මෙයාගේ ආරම්භක දිග. L තමයි මේ මීටර 4යි කියලා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මම දෙවෙනි අවස්ථාවට තව රූපයක් අඳිනවා. දෙවෙනි අවස්ථාවේදී මෙයා මත භාරයක් එල්ලනවා. මෙයා මත පොඩි භාරයක් එල්ලනවා. ඒක එල්ලුවා මෙයාගේ දිග චුට්ටක් වැඩි වෙනවා. මේ භාරයක් එල්ලනවා. මේ භාරය කිලෝග්‍රෑම් 20ක භාරයක්. කිලෝග්‍රෑම් 20ක භාරයක් කියන්නේ අපි ගුරුත්වාකර්ෂණය 10යි කියලා ගත්තොත් එහෙම අපිට පුළුවන් මෙයාව 10න් වැඩි කරපුවාම 200යි නිව්ටන් කියලා ගන්න මෙයා මගින් ඇති කරන බලය. නිව්ටන් 200ක බලයක් මෙයා මගින් ඇති වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. මේ මෙල්ලුවට පස්සේ අපිට කියලා තියෙනවා මෙන්න මෙතන ඇති වෙන විතතිය. මෙයාගේ දිගේ වැඩි වීම කොච්චරයිද? මේ මිලිමීටර් 10යි කියලා. මේ මිලිමීටර් 10ක දිගේ වැඩි වීම මේක අපිට දකින්න ලැබෙනවා. කියලා අපිට කියලා තියෙනවා. ඊළඟට අපිට තව දෙයක් කියලා තියෙනවා මේ වාහනේ කම්බියේ මෙන්න මේ වාහනේ කම්බියේ හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ A. මෙයාගේ හරස්කඩ වර්ගඵලය අපිට කියලා තියෙනවා 2යි කියලා මොනවද මේ වර්ග මිලිමීටර් 2යි කියලා තියෙනවා. මේ නිකන් නෙමෙයි වර්ග මිලිමීටර. වර්ග මීටර නෙමෙයි වර්ග මිලිමීටර වලින් අපිට දීලා තියෙනවා. ඒතර මෙයාගේ ඔබට පේනවා කම්බියක් තියෙනවා. මේ කම්බිය ආරම්භක දිග 4යි. මේක එල්ලනවා කිලෝග්‍රෑම් 20ක භාරයක්. එහෙම නැත්නම් නිව්ටන් 200ක බරක්. එහෙම එල්ලුවාට පස්සේ මේ තන්තුවේ දිග වැඩි වෙනවා මිලිමීටර 10යි. ඒ කියන්නේ තන්තුව ඇතුළේ විතතිය මිලිමීටර 10යි.
ඔන්න ඔය ටික තමයි අපිට ගානේ දීලා තියෙන්නේ. ඇත්තටම මුළු මම අර කියපු මුළු ගානේ තියෙන ටික මේ රූප සටහනේ තියෙනවා. හරි. ඊළඟට අපෙන් අහනවා මේ කම්බිය මත ක්‍රියා කරන ආතන්‍ය වික්‍රියාව ගණනය කරන්න කියලා. ආතන්‍ය වික්‍රියාව. ඒතර අපි දන්නවා රෝගිලක්කම් එකෙන් අපෙන් අහලා තියෙන මේකේ වික්‍රියාව ගන්න කියලා. එහෙනම් අපි දන්නවා වික්‍රියාව. වික්‍රියාව සමානයි මොකක්ද? E බෙදීම L. E කියන්නේ විතතිය, L කියලා කියන්නේ ආරම්භක දිග. එහෙනම් අපි දන්නවා දැන් මෙතන විතතිය මිලිමීටර් 10ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මේක හදන්න ඕන මීටර වලින් අපිට මේ ආරම්භක දිග දීලා තියෙන මීටර වලින් විතතිය දීලා තියෙන මිලිමීටර වලින්. ඒ නිසා මම හිතනවා අපිට මේ ගැටලුව විසඳද්දී මේ දෙන්නම මීටර කරගත්තොත් සම්මත ඒකකයේ මීටරේ නිසා අපි මීටරයට හරවගමු. එහෙනම් මොකද කරන්නේ? මිලිමීටර් 10 කියන එක මිලිමීටර් 10 කියන එක අපි මීටර වලට හරවගමු. අපි දන්නවා මිලිමීටර් 10 මිලිමීටර් 10 මීටර කරන්න 10න් බෙදන්න. 10න් බෙදනවා කියන එක සමාන වෙන ඇත්තටම 10 වෙන 3ෙන් වැඩි කරනවා කියන එකට. මම ඒ නිසා 10න් බෙදනවා වෙනකොට මෙතන ලියා ගන්නවා 10 වැඩි කිරීම 10 වෙන 3 කියලා. එහෙනම් ඔන්න විතතිය ලිව්වා 10 වැඩි කිරීම 10 වෙන 3යි මීටර කියලා. හරි. ඊට පස්සේ අපි ආරම්භක දිග ගන්නවා කොච්චරයිද? මීටර 4යි කියලා. ආරම්භක දිග කොච්චරයිද? මීටර 4යි. හරි. දැන් ඔබට පේනවා මේ දෙන්නගේ මේකක මීටර තියෙන්නේ මීටර වලට මීටර කැපිලා යනවා. එතකොට අපිට ලැබෙනවා 10 4ෙන් බෙදුනම 2.5 කියලා. 2.5 වැඩි කිරීම 10 වෙන 3යි කියලා එනවා. දැන් ඊළඟට අපි බලමු මෙන්න මේ කම්බිය මත ඇති වෙන ආතන්‍ය ප්‍රත්‍යාබලය කොච්චරයිද කියලා. මේ ආතන්‍ය ප්‍රත්‍යාබලය අපි දන්නවා. ප්‍රත්‍යාබලය කොහොමද අපි ගණනය කරන්නේ? ප්‍රත්‍යාබලය අපි ගණනය කරන්නේ F බෙදීම A. F කියන්නේ මෙයා මත ක්‍රියාත්මක වෙන ආතති බලය. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට පේනවා මෙයා මත යොදලා තියෙන භාරය නිව්ටන් 200යි. එහෙනම් මෙයා මත ඇති වෙන ආතති බලයක් නිව්ටන් 200යි. එහෙනම් මෙයා මත ක්‍රියාත්මක වෙන බලය වෙන්නේ නිව්ටන් 200යි. හරි. මෙයාගේ හරස් කඩ වර්ගඵලය අපිට දීලා තියෙන්නේ වර්ග මිලිමීටර. වර්ග මිලිමීටර වලින් තමයි අපිට හරස් කඩ වර්ගඵලය දීලා තියෙන්නේ. අපි දන්නවා දැන් අපි මේක වර්ග මීටර වලට හරව ගන්නවා. අපි හිතමු වර්ග මීටරයක් කියන්නේ එක පැත්තක් මීටර එකක් දිග පළල මීටර එකක් වෙච්ච සමචතුරස්‍රයක වර්ගඵලය. සමචතුරස්‍රයක වර්ගඵලය තමයි වර්ග මීටර එකක් කියලා කියන්නේ. එහෙනම් මේක වර්ග මිලිමීටර වලින් ගත්තොත් එහෙනම් කීයද? මේ පැත්තේ එහෙනම් මිලිමීටර 1000ක් තමයි මීටර එකක් කියලා කියන්නේ. මිලිමීටර 1000ක්. ඒතර මිලිමීටර 1000ක් පළල මිලිමීටර 1000ක් දිග වෙච්ච සමචතුරස්‍රයක වර්ගඵලය. එහෙනම් එනවා අපිට මේක ගන්න පුළුවන් 1000 වැඩි කිරීම 1000. කියන්නේ අපිට ගන්න පුළුවන් 10 6 වෙනි බලය කියලා. 10 6 වෙනි බලය වර්ග මිලිමීටර 10 6 වෙනි බලය. මේ මිලිමීටර තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් වර්ග මීටර එකක් කියලා කියන්නේ වර්ග මිලිමීටර 10 6 වෙනි බලයක්. වර්ග මිලිමීටර 10 6 වෙනි බලයකට තමයි වර්ග මීටර එකක් කියලා කියන්නේ. එහෙමනම් මේ තියෙන මෙයාගේ හරස් කඩ වර්ගඵලය 2 කියලා කියන එක වර්ග මීටර කරගන්න නම් අපි මොකද කරන්න ඕන? මේ 2 බෙදන්න ඕන කීයද? 10 6 වෙනි බලය. 2 10 6 වෙනි බලයෙන් බෙදනවා කියන එකටම සමානයි 2 වැඩි කිරීම 10 වෙන 6 වෙනි බලය කියලා ගත්තා. එතකොට මේ අපි මෙයාගේ හරස් කඩ වර්ගඵලය වර්ග මීටර වලින් හරි ගත්තා. එහෙනම් අපිට ලියන්න පුළුවන් වර්ග මිලිමීටර 2 වර්ග මීටර 2 වැඩි කිරීම 10 වෙන 6 කියලා. හරි. ඒතර අපි 210න් බෙදමු. දැන් 202න් බෙදමු. එතකොට අපිට එනවා 100යි කියලා. මේ 10 වෙන 6 උඩට අරන් යන්න. එතකොට අපිට එනවා මෙතන දාපුවම 10 ධන 6යි කියලා. මේ ඍණ බලයක් උඩට ගන්නකොට ධන බලයක් වෙනවා. එහෙනම් 100 වැඩි කිරීම 10 6 වෙනි බලය කියලා එනවා. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් මෙතන තියෙන්නේ මේ 100 කියන්නේ 10 දෙවෙනි බලනේ. මෙතන තියෙන්නේ 10 6 වෙනි බලය. එහෙනම් මේ දෙන්න එකතු වුණාම ඒ කියන්නේ මේක අපිට ලියන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ 10 දෙකේ බලය, මෙතන තියෙන්නේ 10 6 වෙනි බලය. ඒ නිසා අපිට ලියන්න පුළුවන් එක වැඩි කිරීම 10 8 වෙනි බලය. එක වැඩි කිරීම 10 8 වෙනි බලය කියලා. ඒතර යම් ආපා මේ ප්‍රත්‍යාබලය එකක අපිට එනවා මොකක්ද? වර්ග මීටරයට නිව්ටන් කියලා. ඒතර අපි ප්‍රත්‍යාබලය ඒකක වෙන්නේ වර්ග මීටරයට නිව්ටන්. වික්‍රියාවට ඒකක තිබුණේ නැහැ. ප්‍රත්‍යාබලය ඒකක වෙන්නේ වර්ග මීටරයට නිව්ටන්. එහෙනම් අපිට එනවා එක වැඩි කිරීම 10 8 වෙනි බලයක් වර්ග මීටරයට නිව්ටන් කියලා. මෙයා මත ක්‍රියාත්මක වෙන ප්‍රත්‍යාබලය.
හරි. දැන් එහෙනම් මොන අපි වික්‍රියාව හෙව්වා ප්‍රත්‍යාවලේ හෙව්වා. දැන් එහෙනම් අපිට පුළුවන් මොකද්ද? මෙයාව හදලා තියෙන ද්‍රව්‍යයේ යම් මාපාංකය හොයන්න. මෙයාව හදලා තියෙන ද්‍රව්‍යයේ යම් මාපාංකය හොයන්න. හරි. දැන් එහෙනම් අපි යම් මාපාංකය ගණනය කරමු. හරි. අපි දන්නවා යම් මාපාංකය කියලා කියන්නේ අපි යම් මාපාංකය කියලා නැවත ලියන්නේ නැතුව වචනේ ලියන්නේ නැතුව මම එයාගේ සංකේතය දානවා. යම් මාපාංකයට අපි දාන සංකේතය y. එහෙනම් මේ මොකක්ද y කියලා කියන්නේ? ප්‍රත්‍යාබලය බෙදපුවාම වික්‍රියාව. ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව. හරි. ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව තමයි මේ යම් මාපාංකය කියලා කියන්නේ. ප්‍රත්‍යාබලයේ වික්‍රියාවෙන් බෙදනවා. දැන් අපිට ආවා ප්‍රත්‍යාබලයේ කොච්චරක් ආවද? 10යි. ප්‍රත්‍යාබලයේ අපිට ආවා 1 වැඩි කිරීම 10 8යි වර්ග මීටරයට නිව්ටන් කියලා. වික්‍රියාව අපිට ආව කොච්චරක්ද? වික්‍රියාව අපිට ආවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. වික්‍රියාව අපිට ආවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. ඔන්න ඔහමයි අපිට වික්‍රියාව ආවා 2.5 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. මේක ආවා 1 වැඩි කිරීම 10 8යි. හරි. දැන් අපි මේක බෙදමු. දැන් අපි මේක බෙදනකොට මම පොඩි වැඩක් කරනවා මේක බෙදන්න කලින් මම මේ 1 වැඩි කිරීම 10 8 කියන එක නා ලියා ගන්නවා මේ විදිහට. මට මේක ලියන්න පුළුවන් 100 වැඩි කිරීම 10 6 වෙනි බලය කියලා. 100 වැඩි කිරීම 10 6 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. එතකොට මම මේ 2.5 වැඩි කිරීම 10 ඍණ 3 කියන එක නා ලියා ගන්නවා 25 වැඩි කිරීම 10 ඍණ 4 කියලා. මම මෙතන දිගට දශම පිට එකකින් පිටිපස්සට ගෙනාවා. එතකොට මේ ඍණ බලය එකකින් වැඩි වෙන්න ඕනේ. හරි. මම මෙහෙම කරගත්තා. දැන් මට මේක සුළු කරගන්න ලේසි නිසා. දැන් මට මේක සුළු කරගන්න ලේසි. ඒ කියන්නේ කෙලින්ම මේ 125න් බෙදන්න පුළුවන්. 125න් බෙදපුවාම අපිට එන්නේ 4යි කියලා. එහෙනම් මම මේ 125න් බෙදනවා 25 1යි 125 4යි. එහෙනම් මට ලියන්න පුළුවන් දැන් මෙහෙම 4 වැඩි කිරීම 10 6 වෙනි බලය මේ 10 ඍණ 4 වෙනි බලය අපිට උඩට ගන්න පුළුවන්. එයා උඩට ගන්නකොට ධන බලයක් වෙනවා. එහෙනම් 10 ධන 4 වෙනි බලය කියලා අපිට උන් ලියන්න පුළුවන්. 4 වැඩි කිරීම 10 6 වෙනි බලය වැඩි කිරීම 10 4 වෙනි බලය කියලා. ඒකක අපිට එනවා වර්ග මීටරයට නිව්ටන් කියලා. දැන් මොකද කරන්නේ? මෙන්න මේ 10 6 වෙනි බලය 10 4 වෙනි බලය වැඩි කරනවා කියලා කියන්නේ. ඒතර අපිට උත්තර එනවා 4 වැඩි කිරීම 10 10 වෙනි බලය වර්ග මීටරයට නිව්ටන් කියලා. එහෙනම් මෙන්න මේ අගය තමයි අපිට මේ තන්තුවේ යම් මාපාංකය. එහෙම නැත්නම් මේ තන්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ යම් මාපාංකය සඳහා ලැබෙන්නේ 4 වැඩි කිරීම 10 10 වෙනි බලය කියන මෙන්න මේ අගය. අද වීඩියෝ එකෙන් අපි ඔබත් එක්ක කතා කරා හුක් නියමය ගැන. ඒ වගේම යම් මාපාංකය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ අපි සරල ගැටලුවක් අරගෙන විසඳුවා. ඒ කියන්නේ යම් මාපාංකය කියන සංකල්පය කොහොමද ගැටලුවක් විසඳන්න යොදාගන්නේ කියන එක සරල ගැටලුවක් විසඳලා ඉගෙන ගත්තා. ඇත්තටම මේ ගැටලුව මේ කොටසේදී අපි මේ ගැටලුව විසඳුවේ ඔබට කොහොමද මේ යම් මාපාංකය කියන සංකල්පය ගැටලුවකට යොදාගන්නේ කියන එක කියලා දෙන්න පමණයි. අපි අපේ අවසාන වීඩියෝ පාඩමේදී විභාග මට්ටමේ ආපු ගැටලු විභාග මට්ටමේ ගැටලු කිහිපයක්, ඒ කියන්නේ මේ වගේ සරල නැතුව විභාග මට්ටමේ ගැටලු ටිකක් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඒ හින්දා රැඳිලා ඉන්න අපේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක ඔබට පුළුවන් අපේ අවසාන වීඩියෝ පාඩමේදී විභාග මට්ටමේ ප්‍රශ්න ටිකක් අපිත් එක්ක විසඳලා ඒ සම්බන්ධ දැනුම ලබා ගන්න. ඒ වගේම දැන් ඔබ මේ වීඩියෝ එක නරඹුවා. මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔබට යම් දැනුමක් එන්න ඇති කියලා. ඒ වගේම මේක ඔබේ මිතුරන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියලා ඔබට හිතෙනවා නම් ඔබේ මිතුරන්ටත් අපේ channel එක ගැන කියන්න. ඒවත් අපේ channel එක ගැන දැනුවත් කරන්න. අපේ channel එකේ තාක්ෂණ වේදිකේ සඳහා විද්‍යාව විෂයට අදාළව නිර්මාණය වෙච්ච වීඩියෝ ගණනාවක් තියෙනවා. ඔබට ආවොත් ඒවා නරඹන්න පුළුවන්. අපේ channel එකට ඇවිල්ලා බලුවොත් ඒවා නරඹන්න පුළුවන්. නරඹලා ඔබේ දැනුමට යමක් එකතු කරගන්න පුළුවන්. ඒවා නරඹලා. හරි. එතකොට ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් යෝජනා චෝදනා මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මේ පල්ලෙහා තියෙන comment section එකේ comment කරන්න. ඔබේ අදහස් සහ ඔබේ යෝජනා අපිට ගොඩක් වටිනවා. අපි ඊළඟ වීඩියෝ නිර්මාණය කරද්දී
ඒ ඔබේ අදහස් සහ යෝජනා ගැන අපි සලකා බලනවා. ඒ නිසා ඔබේ යෝජනා, චෝදනා සහ විවේචන අපි සතුටින් බාර ගන්නවා. ඒ නිසා ඔබේ යෝජනා, චෝදනා, විවේචන පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒක අපිට ඊළඟ වීඩියෝ එක හොඳින් නිර්මාණය කරගන්න ගොඩාක් උපකාරී වේවි. ඒ වගේම අද දවසේ ඔබට ඔබේ දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපේ සතුට. එහෙමනම් අද මාත් එක්ක මේ පාඩමට සම්බන්ධ වුණු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.